දිනාටම සුබ දවසක් ආයුබෝවන්. අදත් අපේ අධ්‍යාත්ම YouTube channel එකෙන් ඔබත් එක්ක එකතු වෙනවා අලුත්ම විදිහේ වැඩසටහනක් අරගෙන. පහුගිය වැඩසටහන් සියල්ලෙන්ම මම ඔබට කරේ ක්‍රිස්ටල් පිළිබඳව, ජ්‍යොතිෂය පිළිබඳව, මේ ආධ්‍යාත්මික විෂය පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් සිදු කරනවා. අද වැඩසටහනේදී අපි ඇක්ටිවිටි එකක් කරමු. ක්‍රියාකාරකමක් සිද්ධ කරමු. ඔබේ ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන බොහොම ඉහළ ආධ්‍යාත්මික කටයුත්තක්. ඒ වගේම ඔබ විසින් සිද්ධ කළ යුතුම ආධ්‍යාත්මික කටයුත්තක්. මේ කටයුත්ත අද දවසේදී කරලා ඔබේ ජීවිතේ යහපත් ප්‍රතිඵල ලබා ගන්න, ඔබ සියලු දෙනාටම වාසනාවන්ත ප්‍රතිඵල ලබා ගන්න, ජීවිතේ දියුණුව කරා යන්න මේ ක්‍රමවේදය යොදා ගන්න. කලින් වැඩසටහනේදී මම කිව්වා මේ වැඩසටහනත් එක්ක එකතු වෙද්දී කොලයක් පෑනක් ළඟ තියාගන්න කියලා. හොඳයි. මම හිතනවා හැමදෙනාම අද කොලයක් පෑනක් ළඟ තියාගෙන මේ මොකද්ද කරන්න යන්නේ කියන කුතුහලයෙන් ඇති කියලා. අද දවසේදී මම මේ කියලා දෙන්න බොහොම සුළු කාරණාවක්. හැබැයි මේ සුළු කාරණාවට පුළුවන්කම තියෙනවා මහ විශාල වෙනසක්, පෙරලියක් ඔබේ ජීවිතය ඇතුළේ කරන්න, යහපත් පැත්තට. මහ විශාල පෙරලියක් සිද්ධ කරන්න, අයහපත් ශක්තියින් දුරු කරන්න. හරිනේ? මේකෙදී ඔබ ග්‍රහාපල තත්වයක ඉන්නවා නම්, ඔබ යක්ෂ ප්‍රේත දෝෂයක ඉන්නවා නම්, ඔබේ නිවස් සම්බන්ධ වාස්තු දෝෂ ගැටලු තියෙනවා නම්, ඊට පස්සේ හදිහූනියන් අනවින කොඩිවින මේවැම් මොනවා හරි බලපෑමක් වෙලා තියෙනවා නම්, සොර සතුරු කරදරයක් තියෙනවා නම්, ඊට පස්සේ සතුරෙක්ගෙන් විපත්ති කාලයක් නම්, මේ සියල්ලටම මේක අද්දුටුයි, ප්‍රත්‍යක්ෂයි, ප්‍රතිඵලදායකයි. හරිනේ? එතකොට මේ ක්‍රමේදී ඔබ විසින් අනුගමනය කරන්න කිසිදු මුදලක් වැය වෙන කාර්යයක් නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරිනේ? මේ කාර්යය අද දවසේදී ඔබ සිද්ධ කරනවා නම් ඔබ බොහෝමත් ඉක්මනින් ඔබේ ජීවිතේ වාසනාව කැඳ ගන්නවා. වාසනාව ඔබේ ජීවිතයට ඇතුල් කර ගන්නවා. විශ්ව ශක්තිය ඔබේ ජීවිතයට ඇතුල් කර ගන්නවා. එහෙනම් අද අපි බලමු මොකද්ද මේ ක්‍රමවේදය කියලා. හොඳයි. හැමදෙනාම එහෙනම් කොලයක් පෑනක් ළඟට ගත්තා නම් මම මේ කියන දේවල් ටික සටහන් කරගන්න, මම කියාගෙන යද්දී ඔබට යම් තැනක සටහන් කරගන්න බැරි වුණොත් නැවතත් වීඩියෝ එක ආපස්සට අරන් බලන්න මොනවද කිව්වේ කියලා ඉවරලා ගන්න සටහන් කරගන්න. ලොකු දෙයක් නෑ මේක සටහන් කරගන්න මේ විදිහට. 1 ඉඳන් 9 දක්වා ඉලක්කම් ටික එකට එක ඔබ විසින් ලියා ගන්න. ඒ කියන්නේ 1 2 3 ඔය විදිහට පිළිවෙලින් පහළට ලියා ගන්න. හරිනේ? ලියාගෙන මේ ඉලක්කම ඉස්සරහින් 1 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න රවි. 2 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න සඳු. 3 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න ගුරු. 4 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න රාහු. 5 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න බුධ. 6 කියන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න සිකුරු. 7 කේතු. 8 ශනි. එහෙම නැත්නම් සෙනසුරු. 9 කුජ. හරිනේ? ඔන්න ඔය විදිහට ග්‍රහ ටික සටහන් වෙන්න ඕනේ. හරි. දැන් ඊටත් ඉස්සරහින් මේ රවි ඒ දේවල් වලට ඉස්සරහින් ලියා ගන්න රවි කියන එක ඉස්සරහින් ලියා ගන්න ඉරිදා. සඳු කියන එක ඉස්සරහින් ලියා ගන්න සඳුදා. ගුරු ඉස්සරහින් ලියා ගන්න බ්‍රහස්පතින්දා. රාහු ඉස්සරහින් ලියා ගන්න දින 7ම සතියම කියලා හරි ලියා ගන්න. ඊට පස්සේ බුධ බදාදා. සිකුරු සිකුරාදා. කේතු සතිය දින 7ම සතියම. ශනි එහෙම නැත්නම් සෙනසුරු සෙනසුරාදා. කුජ අඟහරුවාදා. හරි. මෙන්න මේ විදිහට ඔබ සටහන් කරගත්තා නම් දැන් ඔබට අවශ්‍ය කරන ප්‍රධානම දත්ත ටික ඔබ සකස් කරගෙනයි තියෙන්නේ. හරිනේ? දැන් මම ඔබට දෙන්නම් කරගන්න තියෙන කටයුත්ත. හරිද? ඔබ සියලු දෙනාම මේ වෙනකොට දන්නවා ඒන්ජල් නම්බර්ස්, මිරර් නම්බර්ස් කියන දේවල් ටික.
මේ බොහොමත්ම හොඳට මේ වෙනත් YouTube නාලිකාවලින් අද වෙනකොට බොහොමත් හොඳට කතා බහට ලක් වෙන බොහොම හොඳ අධ්‍යාත්මික ගමන් මාර්ගයක් තමයි ඒක. හරි. එතකොට මේ angel numbers, mirror numbers ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අද දවසේදී මම ඔබට දුන්නේ. ඔය සටහනට අනුව ඔබට පේනවා එක කියලා කියන එක රවිට අයිති. හරිද? එක කියන්නේ සත්‍ය වශයෙන්ම ගත්තාම සූර්යාගේ ভাইබ්‍රේෂන් එක, කම්පන එක. ඒ විදිහට තමයි ඔය පෙළ ගස්සලා තියෙන සියලුම දේ අනිකුත් ග්‍රහයින්ගේ තියෙන ভাইබ්‍රේෂන් එක. හරිනේ? එතකොට මේ සෑම කම්පනයක්ම සංඛ්‍යාතයකට හරි ගැස්සෙවුවාම සෑම කම්පනයක්ම සංඛ්‍යාතයකට හරි ගැස්සුවාම ඒකෙන් ශක්තියක් උත්පාදනය වෙනවා. ඒකට තමයි කියන්නේ ভাইබ්‍රේෂන්, ෆ්‍රීකවෙන්සි, එනර්ජි. හරිනේ? එතකොට මේ සෑම සංඛ්‍යාතයකම ශක්තිය උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට මේ ඒන්ජල් නම්බර්ස් කියලා කියන්නේ ভাইබ්‍රේෂන් එක ෆ්‍රීකවෙන්සි එකකට අරන් එනර්ජි එක උත්පාදනය වෙන වෙලාව. හරිද? ඒ කියලා කියන්නේ කොහොමද? 11යි 11. මෙතන තියෙනවා එක 4 වාරයක් සංඛ්‍යාතය වෙනවා. හරිද? එතකොට ඒකෙන් උත්පාදනය වෙනවා එනර්ජි එක. හරිද? 12යි 12. මේකත් එහෙමයි. 1 සහ 2 කියන ভাইබ්‍රේෂන් දෙක සංඛ්‍යාතයකට එනවා. එතකොට ඒකෙන් උත්පාදනය වෙනවා ශක්තිය. මෙන්න මේ විදිහට. හරිනේ? එතකොට මිරර් නම්බර් එකක් කිව්වොත් අපි 12යි 21. හරිද? එහෙම නැත්නම් කීයද? ගන්න පුළුවන්. අපි ගමු 23යි 32. ඒ කියන්නේ රෑ 11යි 32ට. හරිද? මේකෙන් ප්‍රයෝජන ගන්න කලින් ඔබේ ඔරලෝසුවත් පැය 24ට හදාගන්න. පැය 24ට හදාගත්තොත් ඔබට ගොඩක් මිරර් නම්බර්ස් ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. ඒන්ජල් නම්බර්ස් ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. ඒ වගේම පැය 12න් උනත් මේ දෙක කරන්න පුළුවන්. එතකොට ඔබට මිරර් නම්බර්ස් ප්‍රයෝජනයට ගන්න හැකියාව නැති වෙනවා. ඒන්ජල් නම්බර්ස් විතරයි ප්‍රයෝජනයට ගන්න හැකියාව ලැබෙන්නේ. හරි. එතකොට ඒන්ජල් නම්බර්ස් මොනවද, මිරර් නම්බර්ස් මොනවද කියලා ඔබට යම් වැටහීමක් ඇතිනේ. ඒන්ජල් නම්බර් එක කියන්නේ එකම නම්බර් එක දිගටම පුනරාවර්තනය වෙන එක. ඒ කියන්නේ 11යි 11, 10යි 10. එතකොට 9යි 9 ඔය විදිහට. එතකොට මිරර් නම්බරයක් කියලා කියන්නේ අර මං කිව්වා වගේ 12යි 21 එම අංකෙම අනිත් පැත්තට මිරර් කරනවා. හරිනේ? එතකොට ඒක වෙනම ভাইබ්‍රේෂන් එක. ඒක වෙනම එකක්. එතකොට මෙන්න මේ ටික තමයි අද දවසේදී මම ඔබට ප්‍රයෝජනයට ගන්න කියලා දෙන්නේ. එතකොට 1 කියලා කියන්නේ රවිගේ වගේම 2 කියලා කියන්නේ සඳු, 3 කියලා කියන්නේ ගුරු, ඔය විදිහට තියෙනවා. හරිද? 4 කියලා කියන්නේ රාහු, ඒ වගේම 7 කියලා කියන්නේ කේතු උනාට එයාලා දෙන්නගෙනුත් ගන්න ප්‍රයෝජන තියෙනවා. ඒ වෙලාවලුත් පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න එපා. මොකද මම ක්‍රමේ කියලා දෙනවා. හරිද? රාහුට අයිති, කේතුට අයිති කියලා බය වෙන්න එපා. රාහු කේතු කියන්නේ නරක ග්‍රහය දෙන්නෙක් නෙවෙයි. ඒක තමයි අද වෙනකොට හැමෝම දරන මතය. නමුත් රාහුයි කේතුයි කියලා කියන්නේ මේකේ මේ අපේ ජීවිතේ වැඩිම කාර්යයක් ඉෂ්ට කරන ග්‍රහය දෙන්න. හරිද? ඒ ග්‍රහය දෙන්න තමයි ඔබට බුද්ධිය ගේන්නේ, ඔබට ප්‍රසිද්ධිය ගේන්නේ, ඔබේ ශක්තිය දෙන්නේ, හැමදේම කරන්නේ. හැබැයි අද වෙනකොට ඒක බොහොමත්ම හොඳින් යට ගහලා බහලා දාලා තියෙන්නේ. ඇත්ත කතාව ඉදිරිපත් කරන්නේ. හරිද? මේ රාහු ප්‍රබල මිනිස්සු තමයි දේශපාලන ශාස්ත්‍රයට පිවිසෙන්නේ. එතකොට ප්‍රසිද්ධ චරිත බවට පත් වෙන්නේ ජීවිතයේදී. නායකයෝ බවට පත් වෙන්නේ සමාජයේ. මේ රවි ප්‍රබලයි. හරිද? එතකොට මේ කේතු ප්‍රබලව තියන අය තමයි බොහොම හොඳට බුද්ධිමතුන් වෙන්නේ. හරිද? ඒ වගේම ආධ්‍යාත්මික ශාස්ත්‍රයට ඉහළ තැන් වලට යොමු වෙන්නේ. එතකොට මේ රවි කේතු කියලා කියන්නේ නරක දෙන්නෙක් නෙවෙයි. හරිද? එතකොට මේ දෙන්නට තමයි මේ ජීවිතයේ තියෙන සෑහෙන දේවල් පාලනය කරන්න හැකියාව තියෙන්නේ. උදාහරණකින් කිව්වොත් රවි කියලා රාහු කියලා කියන්නේ වේගය නම් කේතු කියලා කියන්නේ මන්දගාමී බව. හැමතිස්සෙම ඔපොසිට් පවර් එකක් තමයි මේ දෙකේ තියෙන්නේ. රාහු කේතු කියන්නේ එකම ග්‍රහයි. හරිනේ? එක්කෙනාමයි එක්කෙනාගේ ශක්තියේ තියෙන දෙආකාරය තමයි මේ රාහු කේතු විදියට වෙනස් කරලා පෙන්නන්නේ. හරි. මේ රාහු කේතුගෙන් තමයි අද දවසේ ප්‍රයෝජන ගන්නෙ. අද දවසේ ඔබට කියලා දෙන්නේ රාහු කේතුගෙන් කොයි විදියටද ජීවිතේ ජය ගන්න කියන ක්‍රමවේදය. හරි. එහෙනම් දැන් අපි කරන්න තියෙන කටයුත්ත සිද්ධ කරමු. ඔබට පළමුවෙන්ම කරගන්න තියෙන මේ ඒන්ජල් නම්බර්ස් ඔබ දන්න හින්දා මේ ඒන්ජල් නම්බර්ස් හදාගන්න ඕනේ දවසේ 3 වතාවකට. හරිද? ඒකෙන් ප්‍රධාන එකක් රාත්‍රී නිින්දට යන්න කලින්. උදේ අවදි වෙන්න කලින්. ඊට පස්සේ දවසේ දහවල දිවා කාලේ එක් වෙලාවක්. හරිනේ? ඒතකොට දවසට 3 වතාවකට තමයි මේ හැදෙන්නේ. ඒතකොට රාත්‍රී නිින්දට යන්න කලින් අපි හිතමු 10යි 10ට
නැත්තම් 9ට 11ට රෑ 10 පහු වෙලා නිින්දට යන්න එපා. ඔබ දුර්වල වෙනවා. ඔබට තියෙන ගොඩාක් ශක්තියින් මගේ අරනවා. කොහොම හරි කරලා මේ 11ට කලින් නිින්දට යන්න හරි ගස්ස ගන්න. මේ එතකොට සෑහෙන දේවල් සාර්ථකතට යොමු වෙනවා. හොඳද? ඒක වෙනම වැඩසටහනක් කරමු. ඒක දීර්ඝ විස්තරයක් කරන්න තියෙන කතාවක්. අධ්‍යාත්මික වශයෙන් ශක්තියින් ලැබෙන්නේ ඔබට මේ 10න් පස්සේ කාලෙදී ඔබ නිින්දත් එක්ක මේ අපේ මේ සහස්ත්‍රාර චක්‍රය ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එතකොට විශ්වයේ තියෙන යහපත් ශක්තියින් ඇතුල් වෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්නේ ඔබ අනිත් පද්ධතියට විවේකයේ දුන්නට පස්සේ. ඒකයි මම කිව්වේ ඉක්මනින් රෑ 10 ගාන වගේ වෙනකොට නිින්දටවත් යන්න. හරි. ඔබට තියෙන පළවෙනියටම එලාම් එකක් තියාගන්න. මොකක්ද එලාම් එක තියන්නේ? මම අර කිව්වා වගේ ඒන්ජල් නම්බර් එකක් නිින්දට ප්‍රථමයෙන්. ඒ කියන්නේ ඔබ 10ට නිින්දට යනවා කියලා අපි හිතාගෙන අපි තියනවා 10ට එලාම් එක තියලා නිින්දට යන්න ඔබේ ඇඳට ඔබ එනවා. ඔබ ඔෂ්‍ය දාලා ඔක්කොම කළා ඔක්කොම වැඩ ටික ඉවරයි. ඔබ එනවා ඔබේ ඇඳට. ඔබේ ඇඳට ඇවිල්ලා ඉවර වෙලා පළවෙනියටම සිද්ධ කරන කාර්යය තමයි මේ තමයි ප්‍රබලම කාර්යය. මේක ඇත්තටම ඔබ කරන ආශිර්වාදයක්, ඒ වගේම කෘතවේදීභාවය ප්‍රකාශ කිරීමක්, සමාව ගැනීමක්. මේ තුල මේ තුනම අන්තර්ගතයි. හරිද? ඔබ පළමුවෙන්ම ඇඳේ බොහෝම පහසු ඉරියව්වක ඉන්න පුළුවන් නම් ඔබේ අත් දෙක ඔබේ මේ උදරය මත තියාගන්න. තියාගෙන ඉවර වෙලා මම මේ කියන විදිහට හුස්ම වාර 3ක් ගන්න ඕනේ. හුස්ම වාර 3ක්. හොඳද? කොහොමද? ඔබ අසුත් ගන්න බොහෝමත් හොඳට හිතින් 1 2 3යි කියලා හිතින් කවුන්ට් කරන ගමන්ම හුස්ම ඉහළට ගන්න. වාර 3කදී. හොඳ ගැඹුරු හුස්මක් ගන්න වාර 3කදී. ඒ ගත්ත ගැඹුරු හුස්ම 4 වාරයක් කවුන්ට් කරලා නවත්තගෙන ඉන්න. ගත්ත හුස්ම 4 වාරයක් නවත්තන් හිටියා. නැවත 3 වාරයකින් පිට කරන්න. 1 2 3යි. හරිද? කියලා පිට කරන්න. ඔය විදිහට වාර 3ක් සිද්ධ කරන්න. කොහොමද? නිදාගත්ත බඩ උඩින් තියාගත්ත අත් දෙක මේ කියන විදිහට හුස්ම වාර 3 ගත්තා. මෙහෙම හුස්ම වාර 3 ගත්ත ගමන් ඔබේ හිත එකඟ වෙනවා ෂනේ. මේ හුස්ම වාර 3 අරන් ඉවර වෙද්දිම ඔබේ හිත එකඟ වෙලා ඉවරයි. එකඟ වෙච්ච හිතින් බොහෝමත් හොඳයි. ඔබේ බොහෝමත්ම අවංක හිතින් මේක කරන්න ඕනේ. කොහොමද? පළවෙනියටම මේ කියන දේවල් මගේ අරුණොත් ආපස්සට ගන්න වීඩියෝ එක ආයිත් බලන්න. හරි? ඔබ සිතින් සිහි කරන්න කොහොමද? උතුම් විශ්වය, උතුම් සෝබා දහම, උතුම් දෙවියන්, උතුම් සත්වයි. එහෙමත් නැත්නම් උතුම් විශ්වය, උතුම් සෝබා දහම, සියලුම දෙවියන්, සියලුම සත්වයි. හරිනේ? ඔහොම සිහි කරා. සිහි කරලා ඉවරලා පළමුවෙන්ම ඔබ වහන්සේලාට මාතින් දැන හෝ නොදැන වරදක් සිදු වී ඇතනම් ඒ සඳහා සමාව අයදී. මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා. මේ විදිහට පළවෙනියටම සමාව අයදීම සිද්ධ කරනවා. දෙවැනියට ඔබ වහන්සේලා විසින් සෑම මොහොතකම මාව ආරක්ෂා කරනවා, මාව රැක බලා ගන්නවා. ඔබ වහන්සේලාගේ ආශිර්වාදයන් නිසා මම සෑම මොහොතකම වාසනාවන්තයි. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාට යහපතම වේවා, සෙතම වේවා, ශාන්තියම වේවා. බොහෝමත්ම ස්තුතියි, බොහෝමත්ම ස්තුතියි, බොහෝමත්ම ස්තුතියි. හරි? ඔන්න ඕක තමයි ඔබ කරන්න ඕනේ. ඔය කටයුත්ත ඇතුළේදී පළවෙනියටම සමාව අයදීම, දෙවැනියට ඔබට විශ්වයෙන්, සෝබා දහමෙන්, සියලුම දෙවියන්ගෙන්, සියලුම සත්වයින්ගෙන් ඔබට ලැබෙන්නා වූ ආශිර්වාදයට ගරු කිරීමක්, ඒ කාර්යය ඇගීමක් සිද්ධ කරනවා. තුන්වෙනුව ඔබ ඒ සඳහා කෘතවේදී භාවය ප්‍රකාශ කරනවා. ආශිර්වාදය, ඔබේ ආශිර්වාදය විශ්වයට මුදා හරිනවා. හරිද? මෙන්න මේ පුංචි ක්‍රමය තමයි කරන්න ඕනේ. කරන්න ඕනේ කොහොමද? ඒන්ජල් නම්බර් එකක් හදාගත්තා, ඒ වෙලාව හදාගත්තා, ඒ වෙලාවට පටන් ගත්තා. හරිනේ? මේ කාර්යයම තමයි උදේ හැරෙද්දි. උදේ හැරෙන්න එලාම් එකක් ඔබ තියද්දි කීයටවත් ඔය එලාම් තියෙනකොට තියන්න එපා. තද එලාම්, මේ කියන්නේ ගැස්සිලා හැරෙන ඒවා තියන්න එපා. බොහොම ලේසියෙන් ඔබව හැරවන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඇත්තටම ඔබේ සකස් වෙච්ච සුබදායි ශක්තියින් විනාශ වෙලා යනවා. හරිනේ? ඒ හින්දා බොහොම පහසු එලාම් එකක් තියාගන්න. ඒ එලාම් එක තියද්දි ඔය 4 5
6 කෙලින්ම ඒ වගේ ඒවා තියන්නේ නැතුව ඒන්ජල් නම්බර් එකක් භාවිතා කරන්න. ඒ කියන්නේ 5යි 5. එහෙම නැත්නම් 5යි 55. 6යි 6. අන්න ඒ විදිහට ඒන්ජල් නම්බර් එකක් පාවිච්චි කරන්න. උදේ හැරෙන එක. ඒ ඇහැරුණාම ඇහැරිච්ච ගමනොත් ඔය විදිහමයි. ඔබේ බඩ උඩින් අත් දෙක තියාගන්න. අර විදිහටම හුස්ම වාර 3ක් ගන්න. 3ක් ඉහළට ගත්තා. 4ක් රඳවන් හිටියා. 3ක් පිට කරා. හරිනේ? ඒ විදිහට වාර 3. ඒ 3 ඉවර වුණාට පස්සේ මම මේ කියලා දීපු ක්‍රමවේදය ආයිත් කරනවා. මේ කියලා දීපු විශ්යක ආයිත් කරනවා. හරිනේ? ඒ කරලා ඉවර වෙලා තමයි ඔබ දවසේ කටයුත්ත ආරම්භ කරන්න පටන් ගන්න. ඊට පස්සේ තුන්වෙනි වතාවට දවසේ දිවා කාලයේදී මේක උදේ දවල් රැ කියන කාල ත්‍රිත්වය සම්බන්ධ කරගන්න ඕන හින්දා තමයි දිවා කාලයටත් අපි යොදාගන්නේ. ඒතකොට දිවා කාලයේදීත් යොදා ගන්න මේ විදිහටම ඒන්ජල් නම්බර් එකක් ඔබ ඉන්නේ ඔෆිස් එකේද ප්‍රශ්නයක් නැහැ. හරිද? බොහොම සැහැල්ලුවෙන් අනිත් S2 අරගෙන ඒ වෙලාවට කරන්න. අනිත් අය ඉස්සරහා මේ දේවල් කරන්න ලැජ්ජයි නම් S2 අරගෙන කරන්න. බොහොම හොඳින් මේසට අත් දෙක තියාගන්න. නිදහසේ ඉන්න ගමන් ඔබ කල්පනා කරනවා කියලා හිතයි අනිත් අය. හරිද? මොකද ඔබ හිතනවා නම් ඔබ දිහායි හැමෝම බලන් ඉන්න කියලා ඒක මිත්‍යාවක්. හරිද? ඒකට හේතුව ඇවිල්ලා ඉවරලා ඔකට කියනවා ස්පොට්ලයිට් තියරි කියලා. හරිද? එතකොට හැමෝම ඉන්නේ ස්පොට්ලයිට් එක හැමෝම හිතන් ඉන්නෙත් එහෙම තමයි. තමුන් දිහා තමයි අවධානය දීලා තියෙන්නේ කියලා. ඒ හින්දා කවුරුත් අනිත් අයට අවධානය දීලා නැහැ. හරිද? එතකොට ඒක නිසා ඔබ කරන්න ඕනේ මොකද්ද? මේ කාර්යය සිද්ධ කරද්දී බොහොම පාඩුවේ අර දවල් කාලෙදි අර විශ් එක කරන්න. හරිද? ඔන්න පළවෙනි අදියරේ ඉවරයි. හරිද? ඊට පස්සේ මං කිව්වා ඔබට රාහුගෙන් කේතුගෙන් තමයි ඔබට ප්‍රතිඵල ගන්න සකස් කරලා දෙන්නේ අවස්ථාව. ඔබ මේ වෙලාවේදී රාහු මහදසාවක් ගෙවනවා නම් කේතු මහදසාවක් ගෙවනවා නම් ඔබට මේක අතිශය ප්‍රයෝජනයි. එහෙම නැති කෙනාට තවත් ඉක්මනින් ප්‍රතිඵලදායකයි. ඇයි? රාහු කේතු කාලයක් යනකොට අපිට තියෙන යහපත් ප්‍රතිඵල දුර්වල කරනවා. හැබැයි රාහු කේතු නොයන කාලෙදි මොකද වෙන්නේ? වේගවත්ව යහපත් ප්‍රතිඵල ගමන් කරනවා මේ ක්‍රමවේදය. හරිද? දවසේ රාහු කාලය මේකට අවශ්‍යයි. හරිද? දවසේ රාහු කාලය. right? දවසේ රාහු කාලය යොදාගෙන රාහුගෙන් වැඩ ගන්න ඕනේ නම් රාහු කාලෙදී කේතුගෙන් වැඩ ගන්න ඕනේ නම් රාහු කාලෙදී මම මේ කියන මන්ත්‍රය ඔබ රාහු ඒ කියන්නේ ඔබේ ජීවිතේ කීර්තිය ප්‍රශංසා ගලාගෙන ඒම නම් ඔබට වැඩිපුර ඕනේ කරන්න. ඔබට ඉදිරියට යන්න වේගවත් ගමනක් ඕනේ නම් ජවයක් මං වෙන්න ඕනේ නම් හරිද? අනිත් අය අතර නායකත්වය ඕනේ නම් රාහුවම අරමුණු කරලා ඉවර වෙලා මේ මන්ත්‍රය 4 වතාවක් ජප කරන්න ඕනේ. හරිද? බොහොම ලේසි දෙයක්, මහා විශාල අන්තරයක් නෙවෙයි. මේක රාහුගේ බලය ප්‍රබලව ඔබට ලැබෙන දෙයක්. රාහුගේ සුබ දෘෂ්ටිය ඔබ වෙත ගමන් කරන ක්‍රමවේදයක්. එතකොට ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔබට බුද්ධිමය වශයෙන් දේවල් අවශ්‍යයි නම් හරිද? අන්න එහෙමනම් ඔබ කේතුගෙන් තමයි ප්‍රයෝජනය ගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? මේ මන්ත්‍රයේම 7 වතාවක් මේ සජ්ජායනා කරන්න ඕනේ, මතුරන්න ඕනේ. හරිනේ? එතකොට ඔන්න මම කිව්වා එකක් ඇවිල්ලා ඉවර වෙලා නායකත්වය කරා යන එක, අනිත් එක ඇවිල්ලා ඉවර වෙලා බුද්ධිය තමන් කරා කැඳව ගන්න එක. හරිනේ? එතකොට මේ ක්‍රම දෙකෙන්ම ඔබේ තියෙන යක්ෂ ප්‍රේත දෝෂ ඉවරයි. හරිනේ? අනවින කොඩිවින හදිහුනියක් ඉවරයි. සුණු ඉසුණුයි. හරිද? බෑඩ් එනර්ජිස් එහෙම් පිටින්ම ඉවරයි. හරිද? ග්‍රහාපල දෝෂ තත්ත්වයන් ඉවරයි. හරිද? ඔන්න එහෙනම් ක්‍රමවේදය. මෙන්න මන්ත්‍රය බොහොමත්ම හොඳින් අහගන්න. හරිනේ? මෙන්න මේක ඔයාලට හරි විදියට අහගන්න බැරි වුණොත් මම කමෙන්ට් එකක දාලා තියන්නම්. පළවෙනි කමෙන්ට් එකේ මම දාලා තියන්නම් මන්ත්‍රය. හරිනේ? හොඳට අහගන්න. මන්ත්‍රය මතුරද්දී මේ විදිහටම මතුරන්නේ. කියන්නේ ඉක්මනට කෝච්චි යනවා වගේ කරන්න එපා. හරිනේ? ඕම් බ්‍රාම් ප්‍රීම් භූම් සහ රාහුවේ නමහා. හරි, පැහැදිලිද? ඕම්. හරිනේ? බ්‍රාම්, බ්‍රීම්,
රෝම් සහ රාහුවේ නමහ. මේක තමයි මන්ත්‍රය. අමාරුයි නම් මම අනිවාර්යෙන්ම දාලා තියන්නම් කමෙන්ට් එකක. හරිනේ? එතකොට මේ මන්ත්‍රය මං කිව්වා වගේ රාහුගෙන් ප්‍රතිඵල ගන්න ඕනේ නම් 4 වරක් ජප කරන්න. කේතුගෙන් ප්‍රතිඵල ගන්න ඕනේ නම් 7 වරක් ජප කරන්න. හරිනේ? මේ ක්‍රමවේදය ඔබ අනුගමනය කරනවා නම් දවසේ රාහු කාලෙදී මේ කාරණාව සිද්ධ කරනවා නම් ඊට පස්සේ මම අර කියපු ආශිර්වාද ක්‍රමවේදය ඒන්ජල් නම්බර් එකකදී සිද්ධ කරනවා නම් ඔබට ප්‍රතිඵල ගන්න එක ගැන අහන්න දෙයක් නැහැ. දවසේ රාහු කාලය ඇතුළතදී මේ මන්ත්‍රය ජප කිරීම ඒන්ජල් නම්බර් එකකින් සිද්ධ කරනවා නම් ඒ කියන්නේ 9 12 9 10 අතර කියලා හිතමු අපි රාහු කාලේ තියෙන. ඒ කාලෙදී ඔබ ඒ කාලය ඇතුළතදී ඒන්ජල් නම්බර් එකක් හදාගෙන ඒ වෙලාවේදී මේ මන්ත්‍රය ජප කරනවා නම් ඔබට තවත් ප්‍රතිඵල වැඩි. හරිද? බොහෝමත්ම ප්‍රතිඵල වැඩි. එතකොට මම ඔබට දුන්නා ඉරිද සෞන්දංග හරවද කියලා මේ රවි මේ විදිහට ග්‍රහය ටික දුන්නා. එතකොට ඉරිද දවසකදී ඔබ ඒන්ජල් නම්බර් එකක් හදාගද්දී යම් කිසි කාර්යයකට පිටත් වෙන්න ඔබේ ජීවිතේ වටිනා කියන දෙයක් කරන්න පිටත් වෙද්දී එක මූලික කරලා හදාගන්න. සඳුද දවසක නම් සඳුනේ එයාගේ 2 තමයි අංකේ 2 මූලික කරලා හදාගන්න ඒන්ජල් නම්බර් එක. අන්න එහෙම කළා ඉවරලා ඔබේ අදාළ කටයුත්ත ඔබ සිද්ධ කරන්න අතිශයින් සාර්ථකයි. හරිද? අතිශයින් සාර්ථකයි. මේක නැකතකටත් වඩා ප්‍රබලයි. හරිද? හැබැයි ඒ වෙලාවේදී ඔබ පිටත් වීමට මේ දේවල් කරන්න කලින් මම අර කියපු විශ් එක කළා තමයි ඒ කාර්යය සඳහා පිටත් විය යුත්තේ. නැත්නම් ඒ කාර්ය ආරම්භ කළ යුත්තේ කුමන දේ වුණත්. මේ කියලා දීපු සම්පූර්ණ ක්‍රමවේදය තුළ විශ්වයෙන් ඔබ කරා පැමිණෙන යහපත් ශක්තිය ඔබ කරා පැමිණෙනවා. මොකද කර්මයේ නියාමය තමයි ඔබ වපුරන දේම තමයි නෙලාගත යුත්තේ. ඔබ වපුරන්නේ මොකක්ද? ආශිර්වාදය. ඔබට ලැබෙන්නේ මොකක්ද? ආශිර්වාදය. කාගෙන්ද? විශ්වයෙන්, සුබාදහමෙන්, සියලුම දෙවියන්ගෙන්, සියලුම සත්වයින්ගෙන්. හරිනේ? මෙන්න ඔබට දුන්නා විශ්වයේ තියෙන අති ප්‍රබල රහසක්. කිසිදු වැඩසටහනක ඉදිරිපත් කළා නැහැ. මේක ඇවිල්ලා අති ප්‍රබල රහසක්. හොඳද? මට කිසිම විදිහකින් මේවා රහස් විදිහට තියාගෙන ඉන්න ඕනේ නැහැ. අපේ YouTube නාලිකාවේ නම තමයි අධ්‍යාත්ම කියලා කියන්නේ ආත්මීය ස්වභාවයේ ඉක්මවීම. ඒ කියන්නේ ඔබ ඉහළටම රැගෙන යෑම. ඒ අරමුණින් තමයි ඔබේ අධ්‍යාත්මය වර්ධනය කිරීම උදෙසා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා මේ කටයුත්තෙන් ඔබ සියලු දෙනාම ප්‍රයෝජන ගන්න. ඔබ සියලු දෙනාටම ජයත් වෙනවා ඒකාන්තයි. ඔබ සියලු දෙනාටම ආශිර්වාදත් වෙනවා ඒකාන්තයි. ඔබ සියලු දෙනාටම වාසනාවත් වෙනවා ඒකාන්තයි. එහෙනම් මේ කටයුත්ත කරන්න ජය ලබන්න. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. ආයුබෝවන්.